තක්කඩි කියලා අම්බඩු ගන්න මේ වැඩ පිළිවෙල අවසන් කරන්න වෙන්නේ අපි ඔක්කොම එකතු වෙලා කියලා මම ඉදා කිව්වා. ඒ නිසා මතක තියාගමු මූලික කාරණය මේක. ඒ නිසා සුවිශේෂ මහත්මාව අද හොරෙක් කළ තියෙන එක මංගලකාරයෙක් කළ තියෙන එක මේ රටේ ජනතාවට අපි කියනවා ඔව් හොරෙක් නෙමෙයි ඔව් මංගලකාරයෙක් නෙමෙයි ඔව් පරිදි ටිකක් ගත්ත රජයේ දේපල විනාශ කරපු මිනිස්සෙක් නෙමෙයි. ඒ වගේම ඊළඟට අපේ දොළොස් මහත්මයා කිව්වා දැන් මේ රටේ මම මේ කතාව අපේ අග්‍රවිශකාරතුමායි කතාවක් මම මෙතන කියන මොකද එතුමාම කියලා තියෙන කතාව. ඊටාම වැදගත් කාරණයක් එතුමා කියලා තියෙනවා. ඒ කතාව තමයි එතුමා කියනවා රටක් විනාශ වියා හැක්කේ ස්වභාවික විපත් වලින් පමණක් නොවේ. නරක අධිකරණ පද්ධතියක් මගින්ද රටක් විනාශ විය හැක. නරක අධිකරණ පද්ධතියක් ඉතා කෙටි කාලයකින් රටක් විනාශ කර දමනු නැත. එය එසේ වුවොත් කිසිදු